හයි එනවද මාත් එක්ක චූටි ව්ලොග් එකකට යන්න. ඉතින් මේ අපි දෙන්න ඉන්නේ නත්තල් දවසේ ගෝල් ෆේස් යන ගම. ඉතින් ඔන්න ඔහම තමයි අපි දෙන්න එළිය වැටලා තියෙන වෙලාවේ තමයි ගෝල් ෆේස් යන පිටත් උනේ. ඉතින් දැන් මේ මගෙන් යන ගමන් ඉන්නේ. ඊට පස්සේ ඔන්න ඔහම ගිහිල්ලා වෙලා අපි ක්‍රේප් රණයකට ආවා. මොන හරි බොන්න මට ඒ වෙලාව හරිම තිබහයි ඉන්න බැරුව හිටියේ. ඒ නිසා අපි මොන හරි බොන්න කියලා ක්‍රේප් රණයකට ආවා. මේක තියෙන්නේ කොල්ලු පිටියේ. ඔන්න අපේ නළු බට්ටක් ඉන්නවා මෙතන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් නළු බට්ටිත් ඉන්නවා. ඉතින් ඔන්නෝම චූටි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තට පස්සේ අපි දෙන්න අපේ ඕඩර් එක අපිට ආවා. අපි දෙන්න ඕඩර් කරේ කොෆි මිල්ක් ෂේක් එකයි වැනිලා ක්‍රන්ච් එකයි. ඉතින් මේ වෙලාවේ බොන ගමන් ඉන්න ඇත්තටම මේක මෝරේ රසයි. බීපු නැති කෙනෙක් ඉන්නවා නම් try කරේ නැති කෙනෙක් ක්‍රේප් රණ එකේ මේ මිල්ක් ෂේක්ස් අනිවාර්යෙන් try කරන්න. එක හරිම රහයි. ඔන්න හොම එකත් බිලි වෙලා අපි දැන් ආපහු ගෝල් ෆේස් එකේ පැත්තට යන පිටත් වුණා. ඇත්තටම මාර ට්‍රැෆික් එකක් තිබ්බේ. ඔයාලට පේන නැති මේ තියෙන අරලියගහ මන්දිරේ තියෙන ලයිට්ස් ඇත්තටම අද මේ පාර නම් ලයිට්ස් ටිකක් අඩුයි අරලියගහ මන්දිරේ තිබ්බ. ඉතින් මෙන්න මෙහෙම තමයි අරලියගහ මන්දිරේ ගාවේ ඉඳන් ගෝල් ෆේස් පැත්තට යනකොට තිබ්බ ලයිට්ස්. ඉස්සරහින් පේන්නේ රත්නදීප එක. ඒකෙත් ලස්සනට ලයිට්ස් දාලා තිබ්බා. පාරේ ලස්සනට තිබ්බා. මේ පේන්නේ තාජ් එක. ඒකත් ඒ වගේම ලස්සනට ලයිට්ස් දාලා තියෙනවා. ඔක්කොමත් හොඳයි. මාර සෙනගක් තමයි ඉන්නේ. ක්‍රවුඩ් එක වැඩි නිසා නම් ඕනෙම නෑ. මෙන්න මේක තමයි ගෝල් ෆේස් එකේ නත්තල් ගහ. ඉතින් මේකත් හරිම ලස්සනයි. ඉතින් මේ වෙලාවේ නම් ගෝල් ෆේස් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. ඒ හින්දා අපි දෙන්න තීරණය කරා ගෝල් ෆේස් එකේ බහින්නේ නෑ කියලා. ඉතින් ඔයාලට පේන තනිකරම මේක රෝඩ් ට්‍රිප් එක වගේ බයික් එකේ ට්‍රිප් එක. අපි දෙන බැස්සේ නෑ. ඇත්තටම බහින්න තියා බයික් එක පාක් කරගන්නවත් ඉඩ තිබ්බේ නෑ. ඒ තරමටම මාර ක්‍රවුඩ් එක. ඔයාලට පේනවා ඇති මේ තියෙන පෝට් සිටි පැත්තට යනකොට මේක තමයි ජනාධිපති ලේකම් කාර්යාලය. ඉතින් ඒකෙත් ඒ විදිහටම ලස්සනටම ලයිට්ස් දාලා තිබ්බා. ඉතින් ඔයාලා දන්නවා මම නොදන්න කෙනෙකුට තමයි මේ විදිහට මේ එක්ස්ප්ලেইন කරලා කියන්නේ. ඔන්න මේක තමයි පෝට් සිටියේ තිබ්බ ලයිට්ස්. එතනත් මාරම ලස්සනයි. මාරම ලස්සන ඩෙකොරේට් කරලා තිබ්බා. ඇතුළේ ලස්සනට තිබ්බා. අපි ඇතුළට ගියෙත් නෑ. පෝට් සිටි එකෙත් ඒ වගේම මාරම ක්‍රවුඩ් එක තිබ්බා. මේ පේන ඩියුටි ෆ්‍රී එක. ඉතින් හරිම ලස්සන නත්තල් ගස් ටිකක් තිබ්බා. මෙදා පාර හැබැයි වෙන සැරවල් වලට සාපේක්ෂව මෙදා පාර ලයිට්ස් ටිකක් අඩුයි කියලා මට නම් හිතුණා. ඉතින් මේ ඉස්සරහින් පේන්නේ කිංස්බරි එක. ඒකෙත් මාරම ලස්සන ලයිට්ස් ටිකක් දාලා තිබ්බා. 3D වගේ පේන විදිහට මාරම ලයිට්ස් ටිකක් තිබ්බා. මෙතන ගෝල් ෆේස් එකේ වටරවුමේ තියෙන ලයිට්ස් ටික. එතනත් හරි ලස්සනට ලයිට්ස් දාලා තිබ්බා. ඉතින් මේ පාර ටිකක් ලයිට්ස් අඩු වුණාට සාමාන්‍යයෙන් සතුටු වෙන්න පුළුවන් විදිහට ලයිට්ස් ටිකක් තිබ්බා. දැන් තියෙන්නේ අපි ආපහු වටරවුමේ කරකගෙන ආපහු ඉස්සරට යනවා. මේ පොළට පේනවද මාරම ක්‍රවුඩ් එක. මාරම විදිහට ඉන්නවා. මට නම් පිස්සු වගේ දැක්කට පස්සේ මම කිව්වා මම නම් බහින්නේ නෑ. අපි කොහොම අනිත් පැත්තට යන් කියලා. ඉතින් මේ පේනවල ශැංගිලා එකේ ලයිට්ස් ටික ඉස්සරහින් OGF එක තියෙනවා. ඒකට නම් යන්න තියා හිතන්නවත් බෑ. මාර විදිහට. ඇත්තට මට මේ පාර කලින්වත් ගිහිලා OGF එකේ නත්තල් ගහ බලන්න බැරි වුණා. කලින් හරි යන්නම් කියලා හිතන් හිටියා. ඒත් යන්න බැරි වුණා. ඉතින් මෙදා දවස් නම් කොහොමත් මන් දන්නවා යන්න බෑ කියලා. ඒ නිසා කොහොමත් ගියේ නෑ. මේකට නිකන් දන්සලකට වගේ මාර පොලිමක් තියෙන්නේ. ඒ තරමටම පොලිම දෙකයි. ඉතින් ඔන්න ඔහම අපි පොලිමත් බලාගෙන එමීටම ඉස්සරහට ඇදෙනවා. ඇත්තටම නත්තල් දවස් වලට අවුරුදු දවස් වලට වෙසක් දවස් වලට කොළඹ ඇවිදිනවා කියන්නේ කරන්න බැරි වැඩක් නෙමෙයි. කරන්න අමාරු වැඩක්. කරන්න දෙයක් නෑ. අපි දෙන්න නතර කරේ නැහැ. මේ ඉන්න ක්‍රවුඩ් එක දිහා බලාගෙන මේ තියෙන පෝලින් ටික දිහා බලාගෙන අපි දෙන්න ඔහොම ඉස්සරහට යනවා. මේ තියෙන්නේ රත්නදීප එක. ඒකෙත් ලස්සන ලයිට්ස් දාලා තිබ්බා. ඒකත් හරිම ලස්සනයි. ඒ ලයිට්ස් ටිකත් ඒ විදිහටම බලාගෙන අපි දෙන්න හිමින් ඉස්සරහට යන ගමන් මේ ඉන්නේ. ඉතින් ඔන්න ඔහොම එක
හොකල ඉස්සරහට යද්දි පේනවා අපිට තාජ් එකෙත් ලස්සනට ලයිට්ස් තිබ්බා. ඇත්තටම මේ පාර තාජ් එකේ ලයිට්ස් ටික හරි ලස්සනයි. එතන හරි ලස්සන ලයිට්ස් ටිකක් තිබ්බා. කැම් එකට පේනවට වඩා මේක ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් ඔන්න මේ සිනමන් එකේ ඒකෙත් ලයිට්ස් ටික හරි ලස්සනට තියෙනවා. තාජ් එක හැබැයි ඊට වඩා ලස්සනයි. ඉතින් ඔන්න ඔය ටික බලාගෙන ඉවර වෙලා අපි යද්දී තව ලස්සන ලයිට්ස් ටිකක් ඉස්සරහා තියෙනවා. ඉතින් පිටිපස්සෙන් මාත් එක්ක ලයිට්ස් ටික කොහොමද පේන්නේ කියලා බලනත් මම ක්ලිප් එකක් ගත්තා. නේද? ලයිට්ස් වලට වඩා මාව නේද ලස්සනට පේන්නේ. ඉතින් ඔන්න ඔහොම මේ ටිකත් බලාගෙන ඉස්සරහට ඇදෙද්දී ඉස්සරහට තියෙනවා තව ලස්සන ලයිට්ස් ටිකක්. අපි දෙන්න හිතාගත්තා ඒ ලයිට්ස් ඔක්කොම බලාගෙන අපි ඔහොමම ඔතනින් ආපහු දැම්මා මැරින් ඩ්‍රයිව් එකට. ඒකට දාලා අපි මේ නතර කරලා තියෙන බිලාල් එක ගාව. මේක තියෙන්නේ බම්බලපිටියේ. බම්බලපිටි බිලාල් එකට ආවා අපි දෙන්න රැට කන්න කියලා. ඉතින් මේ වෙලාවේ වෙලාව 10ට විතර ඇති. ඉතින් අපි දෙන්න මෙතනින් ඇත්තටම ඕඩර් කරාට පස්සේ අපි දෙන්නට මාර බඩගින්න හිටිය වීඩියෝ කරන්න සිහියක් තිබ්බේ නෑ මට. කාලේ වුණාට පස්සේ තමයි මතක් වුණේ වීඩියෝ කරේ නෑ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම ඔයාලට ෆේස් ටික විතරක් වෙනවා. ඇත්තට කාලේ වුණාට පස්සේ තමයි වීඩියෝ කරන්න ඕන කියලා මතක් වුණේ. ඉතින් ඔන්නම අපි දෙන්න කැමරේට රහ කොහමද කියලා කල්පනා කරලා කතා කරලා රසට තිබ්බ නේද කියලා කියවලා ඉවරලා ඔන්න ඔහොම ගෙත් ගියා. බයි 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 බයි.